අද මම ඔයාලට පෙන්වන්නම් සාමාන්‍ය රුපියල් 3000ක් වගේ දාලා මේ වගේ amount එකක් දැනට තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් withdrawal amount එක. මෙතන මේ වගේ ගාණක් මම earn කරලා තිනවා. මම earn කරේ කොහොමද? මේ හැම දෙයක් ගැන මම වීඩියෝ එකේදී කතා කරන්නම්. right එහෙනම් ඔයාලට වීඩියෝ එකක් මම දාන්නම්. එතකොට මගේ channel එකට ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට කොහොමද earn කරන්න කියලා මේ හැම දෙයක්ම ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මම ගොඩක්ම මේ ලක්ෂ 3,75,000 ප්ලේ කරලා තියෙන. එතකොට මේක ප්ලේ කරගෙන යනවා. ගොඩක් අය ලොකු amount එකකින් ප්ලේ කරන එක ඇත්තටම කරන්න ගොඩක් කට්ටිය chat එකේ දාලා තිබ්බා. නැත්නම් මට inbox message දාලා කිව්වා ලොකු amount එකක් දාලා කරන්න යන්න එපා කියලා. ඒ නිසා පොඩි amount වලින් කොහොමද ප්ලේ කරන්න කියලා මට පෙන්නන්න කියලා. right එහෙනම් ඒකින්ද තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ ඔයගොල්ලන්ට. මෙන්න මේ විදිහට මම ගේම් එක ප්ලේ කරේ. මෙතනින් ගියාට පස්සේ මේ ක්‍රෑෂ් ගේම් එක ප්ලේ කරේ. සාමාන්‍යයෙන් තියෙන ලොස් යනවා නැත්තේ නෑ. ලොස් එකක් ගියා කියලා ගැටලුවක් නෑ. මම මේක එන්ට වුණ ගමන්ම අන්න රුපියල් 815ක් ගෙලෙව්වා. මම මේක මුකුත් බලන්නේ නැතුව එන්ට වුණ ගමන් රුපියල් 6000 ගන්න මම වැඩි කරගත්තා. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් 9න් කැඩුනේ හොඳේ. සුපිරියටම විනින් දෙනවා මේක. මෙන්න මේ විදිහට බලන්න පුළුවන් රෙකෝඩ් ටික කොහොමද කියලා. මම ගහපු ඒ කියන්නේ අද එනකොට ලොස් වෙලා තියෙනව නැත්තේ නෑ. මේ විදිහට නමුත් ඇවරේජ් එකකින් මම ප්‍රොෆිට් එකක් අරගෙන තියෙනවා. එතකොට මේ විදිහට කියන්නේ 3000ක් දාලා 6000ක් වෙනවා කියන්නේ ඇත්තටම මේක සුපිරි වැඩක් නේ. ඒතකොට 6049ක් තියෙනවා දැනට amount එක. හරි අපි මේකෙන් ඔයගොල්ලන් බලා ගන්නත් එක මම මේ විදිහට 1000ක් විතර withdrawal කරනවා. මම ඉතින් ඇත්තටම withdrawal කරන්නේ මම Binance ගැන දන්නවා. ඒ නිසා මම මේ විදිහට crypto වලින් තමයි withdrawal එකක් ගන්න. ඒකේ තියෙන්නේ minimum තියෙන්නේ 1625. මම 1626ක් දෙනවා. ඔය නැත්තම් withdrawal වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. හරි මම මේ විදිහට දීලා confirm කරන්නම්. මෙතනින් confirm කරාට පස්සේ bonus එක ඕනද කියලා අහනවා.